ඇනෝමලි ස්කෑන් ගර්භණී සමයේ සිදු කරන තවත් වැදගත් ස්කෑන් පරීක්ෂණයක් ලෙස අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. මොකද්ද මේ ඇනෝමලි ස්කෑන් එක කියන්නේ? ඇනෝමලි ස්කෑන් නැත්නම් මෙය fetal anatomy ස්කෑන් එක නැත්නම් fetal detail ස්කෑන් එක ලෙසත් හඳුන්වලා දෙන්න පුළුවන්. මෙහිදී සිදු කරනු ලබන්නේ දරුවාගේ හිසේ සිට පාදයේ දක්වා ක්‍රමානුකූලව අවයව එකින් එක පරීක්ෂා කර බැලීමයි. මේ සිදු කරනු ලබන කාල සීමාව ලෙස අපිට හඳුන්වන්න පුළුවන් සති 18ත් සති 22ත් අතර. මොකද්ද මෙහි තියෙන වැදගත්කම? මෙහි තිබෙන විශාල වැදගත්කම ලෙස අපිට හඳුන්වලා දෙන්න පුළුවන් බබාට යම්කිසි ප්‍රශ්නයක් නැත්නම් අවයවවල අසාමාන්‍යතාවයක් තිබේදයි කලින් හඳුනා ගැනීම. මේ හඳුනා ගැනීම නිසා අපිට බබාගේ මේ සම්බන්ධයෙන් පවතින රෝග ලක්ෂණ බබා ඉපදීමට පෙර හඳුනා ගැනීමේ හැකියාව පවතිනවා. එමෙන්ම තව පරීක්ෂණ බබාට අවශ්‍යයි නම් උදාහරණයක් විදිහට බබාගේ ජානමය පරීක්ෂණයක් අවශ්‍යයි නම් අපිට එය බබා ඉපදීමට පෙර සූදානම් කර ගැනීමට පුළුවන්. ඊට අමතරව බබා ඉපදෙන ස්ථානය තීරණය කිරීමට බබා ඉපදෙන අවස්ථාවේදී බබාට යම්කිසි ප්‍රතිකාරයක් අවශ්‍ය නම් එම කණ්ඩායම සූදානම් කර ගැනීමත් අපිට මෙම රෝග තත්ත්වයන් කල්තිය දැන ගැනීමෙන් සූදානම් කර ගැනීමේ හැකියාව පවතිනවා. මීට අමතරව අපට බබා බිහිවන ආකාරය කලින් සැලසුම් කරගන්න පුළුවන්. සාමාන්‍ය ආකාරයෙන් බිහි වෙනවාද එසේත් නැත්නම් සීස ශල්‍ය කර්මයක් මගින් බිහි කරන දරුවෙක්ද? එමෙන්ම බබා ඉපදුන විගස බබාට ශල්‍ය කර්මයක් අවශ්‍යද නැත්නම් බබාට ICU ප්‍රතිකාර ක්‍රමයක් අවශ්‍යද වැනි දේවල් අපිට කලින් සැලසුම් කරගන්න පුළුවන්. මෙම ඇනෝමලි ස්කෑන් එකේ ඇති සීමාවන් මොනවාද? උදාහරණයක් විදිහට සියලුම බබාලාගේ තියෙන සියලුම අසාමාන්‍යතා මෙම ඇනෝමලි ස්කෑන් එකෙන් අපිට හඳුන්වාගත නොහැකි. ඒට හේතුව වන්නේ මෙම ඇනෝමලි ස්කෑන් එක සිදු කිරීමේදී විවිධ දේ මේ ස්කෑන් එකට බලපාන්න පුළුවන්. එහිදී මැෂින් එකේ නැත්නම් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් මැෂින් එකේ පවතින ගුණාත්මක භාවය, ස්කෑන් එක සිදු කරන වෛද්‍යවරයාගේ ඇති පළපුරුද්ද, එමෙන්ම දරුවා සිටින ඉරියව්ව, දරුවා වටා ඇති තරල ප්‍රමාණය සහ මවගේ ස්ථූලතාවය වැනි කරුණු සීමාකාරී සාධක ලෙස අපිට හඳුන්වා දෙන්න පුළුවන්. නමුත් නිසි කාල පරාසය තුළදී ඇනෝමලි ස්කෑන් පරීක්ෂණය සිදු කර ගැනීම සෞඛ්‍ය සම්පන්න දරුවෙකු ලැබීමට ඉතාමත් වැදගත් සාධකයක් වන බැවින් ඔබගේ ඇනෝමලි ස්කෑන් එක සුසුකම් ලත් වෛද්‍යවරයෙක් ලවා සිදු කර ගැනීම ඉතාමත් වැදගත් වේ.